සමිඳුර ප්‍රශංසා ලෝපුරා පිපි සිටින සිළුම දේව දරුවන්ගේ නමසරයි. ඉතින් තවත් ලස්සන දවසක ආරම්භය පටන් ගන්නවා මේ විදියට. ඉතින් ස්වාමීන් වහන්සේ සෝති කරන දවස අපිට දුන්නා වූ ජීවන හුස්ම නිසා සතුරු සුවේ සමාදානයේ සමග නැගෙන දුන්නා වූ කරුණාව නිසා. ඒ වගේම මේ දවස පුරාවට අපේ ජීවිත ආරක්ෂා කරලා මඟ පෙන්නපු ස්වාමීන් වහන්සේලාත් මා ස්තුති කරනවා. හොඳයි. සුදු මතෙව්තුමාගේ සුවිශේෂයේ 8 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය ළඟට අපි යන්න යනවා. යේසුස් වහන්සේ අසා මවිතව තමන් අනු එන්නන්ට කතා කොට සැබවක් නුඹලාට කියමි ඊශ්‍රායල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නොදුටුමි. ඔබ දන්නවා මතෙව් 5:6 වෙනකොට උන්වහන්සේ බොහෝ කාරණා කන්දුර දේශනාවේ උපදෙස් දෙන්න පටන් ගත්තා, උගන්වන්න පටන් ගත්තා. ඉතින් 7 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේ කියනවා ඒ අසා මිනිස්සු විස්මයටපත් වුණාලු. ඒ මොකද විස්මයටපත් වුණ උන්වහන්සේ බලය ඇතිමෙන් කතා කර නිසාලු. උන්වහන්සේ බලය ඇතිමෙන් කතා කරේ ඇයි? ලියන්නන් වගේ නෙමෙයි, පරිසවරණයන් වගේ නෙමෙයි. උන්වහන්සේ බලය ඇති කෙනෙකු මෙන් කතා කර නිසා විස්මයටපත් වුණා කියලා තියෙනවා. ඇයි විස්මයටපත් වුණේ දන්නවද? මෝසෙස් විසින් කියපු දේ තමයි ජේසුස් අරගෙන කිව්වේ. මෝසෙස් ලියපු ව්‍යවස්ථාව තමයි ජේසුස් වහන්සේත් අරගෙන කියන්නේ. නමුත් මෝසෙස් කිව්වේ කොහමද? ඔබේ දෙවියන් වහන්සේ, ඔබේ ස්වාමීන් වහන්සේ මෙසේ කියලා තියෙනවා කියලා. නමුත් ජේසුස් කොහමද කතා කරේ? මම ඔබට කියමි. මම කියමි. ඉතින් මේ මම කියන වචනයට අයිතිකරු ස්වර්ගයේ සිටින ස්වාමීන් වහන්සේ. නමුත් උන්වහන්සේ ඒ මම කියන khaya කියන වචනය භාවිතා කරමින් බොහෝ තැන්වල කතා කරද්දී සෙනග පුදුමයටපත් වුණා. ඉතින් ඒ පුදුමයටපත් වෙච්ච සෙනග මෙතන උන්වහන්සේ පසුපස ආවා. හරිද? ඒ එනකොට ඒ මග සිදුවුණු සිදුවීමක් තමයි අපි මේ කතා කරන්නේ. ඔබ දන්නවා සීකද මුලාදෑනියෙක් උන්වහන්සේගේ පාමුල වැටිලා කියනවා මගේ සේවකයෙකු රෝගීව සිටිනවා. ඔබ වහන්සේ වචනයක් කියන්න සුව වේවි. ඒ අතර 100ට මුලදැනියා කියනවා මමත් 100කට අධිපතියෙක්ව සිටිනවා. මමත් මගේ සේවකයාට යන්න කියද්දී යනවා, එන්න කියද්දී එනවා. ඒ මොකද දැන් මේ ලෙඩ වෙලා ඉන්නේ 100න් එක්කෙනෙක්. නමුත් දැන් මම යාට යන්න කියද්දී යන්නත් බෑ, එන්න කියද්දී එන්නත් බෑ. දැන් මගේ අධිකාරී බලය එයාට බලපවත්වන්නේ නැහැ ස්වාමිනේ. දැන් මගේ අධිකාරී බලය, මගේ අධිකාරී වචන ඌට අදාළ නැහැ. නමුත් ඔබ වහන්සේගේ අධිකාරී බලය, ඔබ වහන්සේගේ වචනේ අධිකාරී සීමාවක් නැහැ කියලා කියනවා. ඒ නිසා ඔහු පුදුම වුණා විතරක් නෙමෙයි උන්වහන්සේගේ බලය ගැන වචනයක් කියන්න කියද්දි ආදරණීය පුතේ සේවකයා සුව වෙනවා. ඉතින් වචනය අසා පුදුම වෙන අය විතරක් නෙවෙයි, වචනය අසා ඒ තුල ඇති බලය ඇදගන්න කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් උන්වහන්සේගේ පසුපස ආවේ වචනය අසා පුදුම වෙන අය. නමුත් උන්වහන්සේ පුදුම වුණා ඒ වචනේ ඇතුලේ තියෙන බලය ඉල්ලන මේ ශතාධිපතිය දැකලා. ඔබ කවුරු වගේද? වචනය අසා පුදුම වෙලා උන්වහන්සේ පසුපස යන කෙනෙක්ද? එහෙම නැත්නම් එහි ඇති බලය ඇදලා ලබා ගන්න කෙනෙක්ද? කල්පනා කරලා බලන්න. අපි යාච්ඡා කරමු. නැගිට සිටමු. සොල බලධාරී ජීවමාන බලවන්ත දෙවි සමදුනි ස්තුතිවන්ත වෙනවා. මේ අනගිය උතුම් උදෑසන ඔබ වහන්සේ අපිට කතා කළ මේ වචන නිසා. අබ අපි යන දවසේ ඔබ වහන්සේගේ අනගිය උතුම් වචන අපිට දෙමින් අප ස්වාමිනේ බල ගැන්වුනේ ඔබට ස්තුති කරනවා. අබ්බ තාත්තේ එසේ ස්වාමිනේ ඔබගේ වචනය අසා පුදුම වෙන නෙවෙයි. ඔබගේ වචනය අසා ඒ වචන ඇතුළේ තියෙන බලය ඇද ගන්නා වූ කෙනෙකු බවට අපව පත් කරන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබට බාරයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. 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 ජේසුස් පිටයි මම බද සමීර. හම්වෙමු. ඊට උදෑසන 4 මට යලි ශ්‍රී වචනයත් එක්ක. සුබ දවසක්.